Hello everyone. කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද අපි යනවා ගමනක්. අපි යනවා ලස්සන ප්ලේස් එකක් බලන්න. ඉතින් අපිට හිතුණා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් අපි ගිහිල්ලා බලමු අපි කොහෙද යන්නේ කියලා. මම යන ගමන් විස්තර කියන්නම්. ඉතින් අද අපි මේ යන්නේ කල්බා හැංගින් ගාඩන්ස් බලන්න. කවුරු හරි කෙනෙක් කලින් ගිහිල්ලා තියෙනවා නම් මේ වීඩියෝ එක බලන්න කමෙන්ට් කරන්න ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඉතින් අපිට පෙන්නුවා පයිකමාරක වගේ වෙලාවක් ඩුබායි වල ඉඳලා කල්ප වලට යන්න. අපි ගිහින් බලමු. ඔන්න අපි බලාගෙන හිටපු තැනට දැන් ආවා. ඉතින් අපි ගිහිල්ලා බලමු. මෙතන පාකින් ගැන කියනවා නම් පැයකට ඩිරම් 10යි පාකින්. ඒ වගේම සාජ පාකින් තමයි දාන්න ඕනේ. ඒ වගේම එන්ට්‍රන්ස් ටිකට් එකත් ඩිරම් 10ක් තමයි උනේ. මාරම ලස්සනයි මේ ගේට් එකකින් ඇතුළට ආවට පස්සේ එන ෆීලිං එක හරිම අමුතු ෆීලිං එකක්. හරිම ලස්සනයි. මාර පීස්ෆුල් ෆීලිං එකක් එන්නේ. ඉතින් මොනවා කරන්නත් කලින් rules and regulations බලලා යමු. මේ ටිකත් බලලා ඉතින් අපි දැන් ඉස්සරහට යමු මොකද වෙන්නේ කියලා. මෙතන මාරම ලස්සනයි. ඔයාලා UAE ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙතන ගිහිල්ලා බලන්න. මාරම වෙනස් එක්ස්පීරියන්ස් එකක් ඔයගොල්ලන්ට හම්බ වෙයි. අර හැමදාම අපිට හම්බලා තියෙන ඒකාකාරී ලයිෆ් එකෙන් පොඩි බ්‍රේක් එකක් ගන්න ඕන නම් ඇත්තටම මෙතන ගිහිල්ලා බලන්න. ඔයගොල්ලන්ට ඒක මාර පීස්ෆුල් ෆීලිං එකක් වෙයි. අපි ඉස්සෙල්ලාම try කරන්න හිතුවේ මෙතන තියෙන චූටි ට්‍රේන් එකක්. මේ හැගින් ගාඩ්ස් එක වටේටම ඒක යනවා. ඔයාලත් අපිත් එක්ක ගිහිල්ලා බලමු. ඩිරම් 2යි වෙන්නේ ට්‍රේන් එකේ යන්න. අපි දැන් මේ හදාන වෝටර්ෆෝල් එක බලන්න යන්නේ. වෝටර්ෆෝල් එකේ ශබ්ද හොඳටම වැඩි. අපි ගිහිල්ලා බලමු. මෙතනට ගියාට පස්සේ මාර ලස්සනයි. ලස්සනට පල්ලෙහ පේනවා, වෝටර්ෆෝල් එක පේනවා, එන්වයරන්මන්ට් එක පේනවා. ඉතින් දැන් අපි යන්න හදන්නේ මොකද හැංගින් ගාඩන් එක හවස 6ට වහනවා. ඉතින් ඒක නිසා අපි දැන් යන්න තමයි හදන්නේ. ඉතින් අපි දැන් ආයෙත් ඩුබායි වලට යන්න තමයි හදන්නේ. ඉතින් thank you so much අපේ වීඩියෝ එක බලුවට. ඒ වගේම අපිව subscribe කරන්න. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් ඔයගොල්ලෝගේ feedback ඒ වගේම ඔයාලගේ comments අපිට comment කරන්න. තවත් අලුත් වීඩියෝ එකක් බලන්න අපි ගිහිල්ලා ඉන්නේ. Thank you so much.